සිනා මලින් කඳුළු පිස දමන මිනිසුන්ගේ කතාව. අමිල පාය. සුවාසපුවට රචනා කරන්නේ වෛද්‍ය BMC දසනායක. රෝහල් ගතව සිටින අමිල බැලීමට ගිය මිලාට එහිදී හමුවන අමිලගේ මව යලිත් දෝෂාරෝපණය කරයි. මිලා ඒ බව අමිලට හෙළි නොකිරීමට තීරණය කරයි. අද එතැන් සිට අමිල පාය 8 වන කොටස. දෝනි කවුද කතා කරන්නේ බලන්න. මං වැඩක් අනේ. මල්ලිට කියන්නකෝ අම්මේ. නෑ ඕන නෑ මම බලන්නම්. මට දැන් එයා හොයන්න යන්න වෙලාවක් නෑ. හලෝ කවුද කතා කරන්නේ? වසන්ති අක්කා නේද? මම නාලනී. නාලනී නංගි බොහොම කාලෙකින් ඉන්නේ කතා කළේ. ඒක තමයි නේද? පොඩි එකක් කරදරයක් කරගත්තා නේද නංගි? එයා ඔය බයිසිකලේ යන වේගය හැටියට ඔයින් ගියා ඇති. එක කරදරයක් නම් මන්දයි වසන්ති අක්කේ. ඇයි ඒ ගමන මොකද්ද කරගෙන තියෙන්නේ? අප්පා මොකද්ද මේ වෙන්නේ යන්නේ? මට බයයි බෑ. කියයිද දන්නේ උදේ සිද්ධ වුණ වැඩ. මං ඒක කියන්න තමයි මේ කතා කළේ වසන්ති අක්කේ. ඔයා දන්නවනේ අක්කේ මං ওই කොල්ලව හදාගන්න විඳපු දුක. ඒ ගමන මොකද්ද දන්නේ නැහැ. ඒක මන් නොදන්නේ නාලනී නංගි. ඇයි මොකද්ද වෙලා තියෙන්නේ? දෙයනේ මොකක් ගැනද මේ කියන්නේ? ඇයි අම්මේ? ඇයි යන්නේ අම්මා අතින් කියන්නේ මට සද්ද නැතුව ඉන්න කියලා? අනේ වසන්ති අක්කේ දුවට කියනවද මගේ කොල්ලට පාඩුවේ ඉන්න දෙන්න කියලා? මං මේ බැරිම තැන කියන්නේ අක්කේ. ඒක ඉතින් තමුන්ගේ පුතණ්ඩියට කියන්න එපාය. මල්ල සමයන් අවුරුද්දකට ඊට පස්සේ මට කතා කළේ ඕක කියන්නද? හරි මං කියන්නම්කෝ. ඒත් නාලනී නංගි තනියටින් අපිට ගහන්න බෑනේ. ඒක ඒ ළමයටත් කියන්න. මට හිතා ගන්න පුළුවන් අමිලගේ අම්මා කිව්වේ මොකක්ද කියලා. මාව අමිලගෙන් ඈත් කරන්න ඔය විදිහට නම් බෑ අම්මේ. ඒක මං දන්නවා වසන්ති අක්කේ. මං මේක කිව්වා කියලා තරහ වෙන්න එපා. මගේ මහත්තයා විනාශ කළා වාගේ මගේ දරුවත් විනාශ කරන්න හදන්න එපා. පින් සිද්ධ වෙයි. මේ නාලනී නංගි ආයෙ නම් ඔය කතාව කියන්න එන්න එපා. හරිද? සුමනසිරි මල්ලි බීලා බයිසිකලෙන් වැටලා මැරුණා මිසක් අපි මැරුවා නෙමෙයිනේ. ඒක නඩුවෙත් ඔප්පුණානේ. නඩුවෙන් මොනව ඔප්පුණත් මිනිස්සුන්ගේ හිත දන්නවනේ මොකද්ද සිද්ධ වුනේ කියලා. එයා තනියම බීලා ගිහින් බයිසිකලෙන් වැටුණා නෙවෙයිනේ. මං අපේ මිනිස්සු සුද්ධ කරන්න හදනව නෙමෙයි. ඒ වුණාට අරුදු ගාණක් හිතේ තියාගෙන ඉඳලා අසාධාරණ චෝදනා කරන්න නරකයිනේ නංගියේ. මට වෙච්ච අසාධාරණේ කියන්න තියෙන්නේ දෙයයන්ට විතරද එහෙනම්? ඒක මන් දන්නේ නැහැ. මම මගේ කෙල්ලව හදාගන්නම්. නාලනී නංගි තමන්ගේ කාව හදාගන්න. අනිත් එක උන් දෙන්න පුංචි කාලේ ඉඳලා දන්න අඳුන දෙන්නේ. කතා බහ කරන්න එපා කියලා තාහචි දාන්න බෑනේ. ඇයි අම්මේ? ඇයි? ඊට පස්සේ අඩියක් හොල්ලන්නේ නැහැ ගෙදරින් පිට. තේරුණාද? S2 වගේ රැකගෙන ළමයි හදලා රටේ ඉන්න මිනිස්සුගෙන් කයි කතන්දර අහන්න බෑ මට. අනේ ඇයි අම්මේ? මොකද වෙලා තියෙන්නේ? මොකද වෙලා තියෙන්නේ? මොකද වෙලා තියෙන්නේ කියලා මං අපච්චාම කියලා දෙන්නම්කෝ. එතකල් වචනයක් කතා කරන්න එපා මාත් එක්ක. මං ඔයාලට බුරුදු දුන්න වැඩි. ඒකයි මෙහෙම කතා අහන්න වෙලා තියෙන්නේ. අනේ දෙයියනේ අම්ම
මයි මට බනින්නේ. මම මොනවරදක් කළාටද? අනේ අමිල මොනවද අමිල අපිට මේ සිද්ධ වෙන්නේ? අඬන්න එපා අක්කේ. මං අක්කා ළඟ ඉන්නවනේ. මෙන්න ඩොකී පැටියත් ඇවිල්ලා අක්කා අඬන්නේ ඇයි කියලා බලන්න. අනේ බලන්නකො මල්ලි අම්මා මට නික්කන්නේ බනින්නේ. ඔන්න ෆෝන් එක තමයි මේ සේරට මුල. මම ඔක තල්ලා ගඟට දානවා. දන්නවද? තලන්නේ නැතුව ගඟට දාන්නකෝ අම්මේ. මාළුවෙකුට හරි කතා කරන්න පුළුවන් නේ එතකොට. ඔය ඉන්න පොරොහිත බමුණා බත් මේකටවත් කියන්න ඕනේ. අම්මා ඉතින් හතර වටේටම වෙඩි තියනවනේ. අපරාධනේ අම්මේ බුලට්. හදිස්සියකටවත් දෙක තුනක් ඉතුරු කරගන්න එපා. ඒ මල්ලි අම්මාව තරහ ගස්සන්න නැතුව ඉන්නෝකෝ. පණ්ඩිත කන් නැතුව ගිහින් තමුන් වැඩ බලා ගන්නවද? මෙන්න දෙන්නටම තේ හැදුවා. පව්වනේ අපේ අම්මා කොයිතරම් හොඳද? අම්මා කවදාවත් කේන්තියක් හිතේ තියාගෙන ඉන්නේ නැහනේ. අම්මේ මේ අක්කගේ ෆෝන් එක ඒක තලන්නේ නැද්ද? ෆෝන් එක නෙමෙයි මං දැන් තලන්නේ තමුන්ගේ කට. හලෝ මොකද අනේ දෙපාරක්ම කට් කරේ? මොකක් හරි ප්‍රශ්නයක්ද? නෑ අනේ මොන ප්‍රශ්නද? ඉතින් කොහොමද? අම්මේ කෑම කන්නකෝ. දැන් හොඳටම රෑ වුණානේ. බෙහෙත් ටික බොන්නත් එපාය. මට පිරියන්නේ නෑ ළමියෝ. මේ පොඩි එකා ගෙදර නැතුව මොන කෑමක්ද? එහෙම කියලා හරියන්නේ අම්මේ. කෑම කාලා නියම වෙලාවට බෙහෙත් ටික බොන්න එපාය. දැන් මට අමාරුවක් නෑනේ ළමියෝ. පෙසර් එකත් අඩු ඇති. නිකන් බෙහෙත් බොන්නේ මොකටද? ඔන්න ඕක තමයි අම්මේ අම්මා කරන නරකම වැඩේ. පොඩ්ඩක් සනීපුණු ගමන් බෙහෙත් නවත්තන එක. එහෙම කරලා ආයෙත් අසනීප වැඩි කරගන්නවා. මේ වෙලා තියෙන කරදර මන්දිවට දැම්මේ. හරි. මෙහාට දීපන්කෝ ඉතින් මගේ බෙහෙත් ටික. බෙහෙත් ටික දෙන්න කලින් අම්මා ඇවිත් කෑම කන්නකෝ. අනේ මගේ කොළුව බඩගින්නේද දන්නේ. එයාට දැන් තව ගොඩක් අයත් කෑම ගෙනත් දෙනවනේ අම්මේ. ඔන්න ඉතින් උඹ ආයෙමත් පටන් ගත්තා. පටන් ගත්තා නෙවෙයි අම්මේ. මං කිව්වේ ඇත්ත. අමිලපාය අද චරිත නිරූපණ හෙදි නිලධාරිණී සෝමා ඇහැලියගොඩ, විශ්‍රාමික උපස්ථායිකා කරුණා හේරත්, ඖෂධවේදී ඉන්දික කුලරත්න, සෞඛ්‍ය කාර්ය සහායක ජයදේව බණ්ඩාර, ඖෂධ සංයෝජක නිලධාරිණී චන්ද්‍රා කුමාරී සමග ඖෂධ සංයෝජක නිලධාරිණී හිමාලී වික්‍රමසිංහ. තේමා සංගීතය චමින්ද කුමාර කංකානම්ගේ. රචනය, නිෂ්පාදනය සහ සංස්කරණය වෛද්‍ය PMC දසනායක. කතනය හෙද නිලධාරී සුනිල් ඇහැලියගොඩ. අමිල පාය මතු සම්බන්ධයි.